ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ පාලනය කරපු පෘතුගීසීන් සහ ලන්දේසීන් අපේ රටේ දේශීය නිලධාරීන් පාලන වැඩවලට සම්බන්ධ කරගත්තා. හැබැයි ඉංග්‍රීසි වෙළඳ සමාගම් බලය අතර ගත්තම ඒක සම්පූර්ණයෙන් වෙනස් වුණා. ඉංග්‍රීසින්ට අපේ රටේ ක්‍රමය ගැන ලොකු අවබෝධයක් තිබෙන්නේ නැහැ. ඒ නිසා වුන් කලේ ඉන්දියාවේ මදුරාසි ආණ්ඩුවේ හිටපු නිලධාරීන්ව මෙහෙට ගෙනල්ලා පාලනය බාර දෙන එක. 1796 ඉඳන් 98 වෙනකන් අවුරුදු දෙකක් විතර මේ මදුරාසි පාලනය ලංකාවේ තිබ්බා. මේ පාලනය මෙහෙවන්න රෙසිඩන්ට් කියලා ප්‍රධාන නිලධාරියෙක් පත් කළා. ඔහු යටතේ ආදායම එකතු කරන්න කලෙක්ටර්වරු හිටියා. ඒ වගේ මේ අයට උදව් කරන්න තව නිලධාරීනුත් පත් කරලා තිබුණේ. ඔයාලා දන්නවද? අද අපි පාවිච්චි කරන කච්චේරේ කියන නම මුලින්ම ආවේ මෙන්න මේ කලෙක්ටර්වරුන්ගේ වැඩ කරන මධ්‍යස්ථානයට. ඉංග්‍රීසින්ගේ මේ අලුත් ක්‍රමය නිසා අපේ රටේ හිටපු මුදලිවරු වගේ දේශීය නිලධාරීන් කොන්නුණා. මදුරාසියෙන් ආපු නිලධාරීන් අපේ භාෂාව, සංස්කෘතිය හෝ සම්ප්‍රදායන් ගැන කිසිම දෙයක් දැනගෙන හිටියේ නැහැ. ඉතින් මේ නිසා ආණ්ඩුවයි මහජනතාවයි අතර ලොකු පරතරයක් තිබ්බා. ඉංග්‍රීසි වෙළඳ සමාගමට ඕන උනේ යුද්ධයට ගිය වියදම් ඉක්මනින් පේවාගෙන ලොකු ලාභයක් ගන්න. ඒ නිසා වුන් අලුත් බදු වර්ග ගොඩාක් පැනෙව්වා. ඒ අතරින් වැඩියෙන්ම ජනතාව පීඩාවටපත් උනේ පොල්ගස් බද්ද නිසා. පොල්ගස් 10කට වඩා තියෙන ඉඩම් වලින් එක ගසකට රිදී 50 බැගින් බදු ගෙවන්න ඕන් නියම කරා. ගස්වල ගෙඩි හැදෙනවද නැද්ද කියන එක උන් බැලුවේ නැහැ. බද්ද සල්ලි වලින්ම ගෙවන්න ඕන වුණා. මේ අසාධාරණ වැඩ නිසා 1797 දී මුහුදුබඩ ජනතාව ඉංග්‍රීසියට විරුද්ධව ලොකු කැරැල්ලක් ආරම්භ කරා. ඉංග්‍රීසීන්ට මේක මර්ධනය කරන්න ලොකු වෙහෙසක් දරන්න වුණා. කැරැල්ලෙන් පස්සේ තත්ත්වය හොයලා බලන්න බ්‍රිගේඩියර් ජෙනරල් ඩි මියුරන් යටතේ මියුරන් කොමිසම් පත් කරනවා. ඕන් යෝජනා කළේ මදුරාසි නිලධාරීන්ව ආපහු යවලා දේශීය නිලධාරීන්ව පාලනයට ගන්න කියලා. ඒ වගේම පොල්ගස් බද්ද අයින් කරන්නත් ලන්දේසි උසාවි ක්‍රමය නැවත පිහිටුවන්නත් ඔවුන් නිර්දේශ කරා. 1798 දී බ්‍රිතාන්‍ය ආණ්ඩුව ෆෙඩරික් නෝර්ත් පළමු ආණ්ඩුකාරවරයා විදියට එවනවා. හැබැයි ආදායම එකතු කරන වැඩේ තවදුරටත් වෙළඳ සමාගම යටතේමයි තිබුණේ. මේ ක්‍රමයට කිව්වේ ද්විත්ව පාලනය කියලා. නමුත් මේ ක්‍රමයක් සාර්ථක වුණේ නැහැ. මොකද ආණ්ඩුකාරවරයාට වෙළඳ සමාගමේ නිලධාරීන්ගෙන් හරි සහයෝගයක් ලැබුණේ නැහැ. අවසානයේ 1802 දී ද්විත්ව පාලනය අයින් කළා. ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ බ්‍රිතාන්‍ය කිරීටයේ ඍජු යටත් විජිතයක් බවට පත් වුණා.